කොහමද? ඉතින් අද නම් vlog එකක් නෙමෙයි තියෙන්නේ. අද පොඩ්ඩක් කතා කරන්න හිතුවා. කරන්න. උඹලමයි පොඩ්ඩක් කතා කරන්න මුඩ. අපි තුරුසාමි ජේ දෙන්නාගේ සීන් එකක් හිතුවා. ඒ වගේම පොඩි දේවල් හිකුත් තියෙනවා කියන්න. අපි කොහොම මුලින් පටන් ගන්න. ඒක මුලින් පටන් ගන්න. මම මතක නැහැ. අනිත් ඔබේ හොරඩම අලම් බෑ. හරි කමන්නේ. anyway මෙහෙමයි. ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න නැති මොකද්ද කියලා. මේ අම්බෝ උඹලටත් කේලමක් කිව්වොත් නම් ඌ ගාලා ඉන්නේ. සි ලැජ්ජ කේලමක් තියනවා දැක්කම පස් ගාලා ඉන්නේ. ටික් ගාලා ක්ලික් කරන්න. ලැජ්ජයි යකෝ සි උඹලගෙන ලැජ්ජය. මේ බොරුවට කිව්වා විසු දෙන්නේ නැහැ. කුමාරි මේ මාද කියන්න ආවේ අර කියන්න ගියපු ගත්තාම දුණා බා බලහන් උඹලින්ද කියන්න ගියපු ගත්තාම දුණා කවන්නේ මුලින්ම මචං මේක මම සීන් එක කියන්න මෙහෙමයි දැන් මං අවුරුදු 19ක ඉගෙන ගන්න කොල්ලෙක් කුරණ මොකද දෙන්නේ ඉගෙන ගන්න කොල්ලෙක් ඕනම කොල්ලෙක්ට මචං අවුරුදු 19ක් ඉද්දී එක එක ටාගට් තියෙනවා ඕලෙත් ගන්න හරිද මට ඒක බෝලේ අරගෙන මොකද මට ඒක පොඩ්ඩක් අල්ලල්ලා ඉන්න මේව කරගෙන පොඩ්ඩක් ඒ උඩද දාන්න ඕනේ මිනිඩයක් ඉන්න ඒ බෝලේ මම කොහෙද ඉන්නේ ඒ යටට ගිහිල්ලාමු හරි බෝලේ ආවා බෝලිස් බෑක් කොමාරි අවුරුදු 19 කොල්ලේ ඉගෙන ගන්න තාම කෙල්ලෙක් නෑ ඒව දැම්ම බලන්නෙත් නෑ කොමාරි මේ ලෙක් තියෙන්න පුළුවන් කමක් නෑ මට කැම්පස් එකකින් මගෙන් ආස්කවුට් කරලා තියෙනවා අතන මට හිතා ගන්න බෑ මං ගණන් කරන්න ගියේ නෑ ඒ ඔක්කොම මං ඩිජෙක්ට් කරලා දැම්මා එක කෙල්ලෙක්ට මගේ හිත ගියා බා මාරම ලස්සන හරියට නිකන් පිදුරු තලාගල වගේ උන්ගේ ඇයගේ ස්වරූපේ නේද පිදුරු තලාගල වගේ අතරොත් මාරම මම කෙල්ලට ඉන්ට්‍රස්ට් වුණා කුමාරි මේ ඉගෙන මම ඔක්කොම කෙල්ලෝ අහපු මම මතක නැහැ කීයද සාමාන්‍යයෙන් 150 200ක් අහන්න නැති මේ කුමාරි ඔක්කොම රිජෙක්ට් කරලා දැම්මා මගේ ටයිප් නෙමෙයි කුමාරි මේ එක කෙල්ලෙක්ට මගේ හිත ගියා හැබැයි කෙල්ල කොල්ලෙක් මචං දන්නවනේ අර කෙල්ලොත් නවන කොල්ලොත් නවන සීන් එක ගියා ඉන්නේ ඒ වගේ කිනේ මට අඳුර ගන්න බැරි වෙලා ගියාම අර සීන් එක කුමාරි එළ මං කන්නාඩි ටික දාන්න දැන් නේ මේ කුමාරි මට පට්ට ලැජ්ජාව වැඩ නැගිලා එතන කෙනෙකුට ඉන්නේ කවුද යකෝ මම එනවා මතක් කරන්නේ කැම්පස් එකේ උන් එන්නේ උන්ට හැමදාම මම මතක් වෙන මොකද ඒගොල්ලන් මගේ යාළුවෝ හැමෝටම කෙල්ලෝ ඉන්නවා මේ ඒ කට්ටිය යද්දි කපල් යද්දි මම විතර හැමදාම තනියෙන් යන්නේ ඒක කොහේ හරි යද්දි මේ දැනුත් කොහේ හරි යද්දි මම මතක් වෙනවා ඇති මහේෂය හිටියනම් කියලා හරි කොහරි මේ අන්න එක සීන් එක උනේ මේ ඊට පස්සේ මට පාවුණා කොහමරි යාළුවොත් නෝන්ඩි කරා අනම්මන සීන් වුණා. දැන් උඹලා මේ කමෙන්ට් දාන්නේ උඹ කොල්ලොන්ට ආස මෙහෙම එහෙම ගන්නෑ. මම උඹලා වගේ සාමාන්‍ය කෙල්ලොන්ට තමයි ආස. හරිද? උනට මගේ හිතේ මතන් තියෙනවා දැම්ම මචං ඕවලට යනවට වඩා මේ මුලින්ම අපේ ටාගට්ස් වලට ගිහිල්ලා සල්ලි හදාගෙන දැන් මෙහෙමනේ දැන් ඔය කෙල්ලෝ දාගත්තාම බං කැම්පස් වල ඉන්න කෙල්ලෝ මම TikTok එකේ දැම්මා අපි අම්ම කියනා වගේ කුකුළු වගේ ඒගොල්ලන් එහාට පයින්න මෙහාට පයින්න. අනික ඒගොල්ලන් දාගත්තාම අපිට ඒගොල්ලන් අරන් දෙන්න ඕනේ නම්මන. මේ එතකොට අපේ සල්ලි වලින් නෙමෙයි අපි ඒව දෙන්නේ. අම්මලා තාත්තලා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින්. මට ඕනේ මචං මගේම සල්ලි වලින් ඒගොල්ලන්ට කියන්නේ ඔයා කොන්තපුර කියන නෑ එක කෙල්ලෙක් හම්බුනොත් මගේම සල්ලි වලින් එයාලට ඕන දේවල් අරන්. එයාලටලු ආයි එයාට ඕන දේවල් අරන් දෙන්නේ. එහෙම. වෙන එක්කෙනාට මම කියන්නේ මේ එහෙමයි නැත්තම් අම්මලගේ තාත්තලින් ඒව නම් මම එහෙම කැමති නෑ. මගේ තාත්තලින් දෙන්න මට කල්ලි දෙන්න බෑ. මේ මට මගේම ගේමක් ගහලා ඉල්ල ඊට පස්සේ ඔන්න පොඩ්ඩක් ඒ පැත්තට පොඩ්ඩක් බහිනවා කෙල්ල සීන් එකට. සල්ලි තියනකොට
සල්ලි තියෙනකොට කෙල්ලෝ ඊසි බා ඊසි හරි කොහොම හරි මේ ඒක තමයි ප්‍රශ්නේ කොහොම හරි අපේ කැම්පස් එකේ යාළුවෝ මාව හෙනට චොර කරනවා හෙනට නෝන්ඩි කරනවා මේක බලනවා නම් ඩො හදවතින් කියන්නේ මගේ හදවත රිදෙනවා බං උඹලා එහෙම නෝන්ඩි කරද්දි මාව හදවත පෑරෙනවා කමන්නේ හැමදාම මට ගමන ගියත් කෙල්ලෙන්නේ නැති එක ගී කාර්ය පොළු කාර්ය මොනම මනම්මන කියන්නේ අපේ ආතල පින්න එනවා දන්නේ කුමාරි මේ මනම්මන කියන්නේ කුමාරි මේ මම ඒවට සැලෙන්නේ නැහැ කුමාරි මගේ ටාගට් එකට ගිහිල්ලා තමයි මං පස්ස බලන්නේ මේ ඒක තමයි කියන්න දෙන්නේ ඔව් ඉස්සරහට මේ ඉතින් මගේ කේලම ආසා සිටි ඔබ සැමට ස්තුතියි මේ අන්තර්ගත සමහර ඒවා තනිකර පට්ටවල් බොරු ඒවා මම හිතලා කිව්වේ හිතලා කියන්නේ මෙතන කියන මේක අතනත් බෝඩ් එකක් ගහලා දිනවා ඒකෙන් මම බලාගෙන කිව්වේ මේ කමන්නේ උඹලා මොඩේ වගේ අහන් හිටියනේ ඉතින් මොඩේ නෙමෙයි අද ඉන්නේ මේ කොහොමද මේ ආදල්ලි කැම්පස් එක මේ දැන් හෙට අනිද්දා අවුරුදු 20 තියෙන දැන් හෙටත් අවුරුදු 20ක් තියෙනවා අපේ අම්මගේ ඔෆිස් එකේ දැන් අනිද්දා දිනවා කැම්පස් එකේ අවුරුදු 20 කොල්ලෝ නම් මචං ආතල්ලයක් ගන්නව නෑ ආයි ගන්නවනේ මේ කොහොමද මේ ඔක තමයි මට කියන්න ඕනේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මේ ඒ වගේම උඹලට හිතෙනවා නම් මම මේ කිව්ව සමහර දේවල් උඹලට ජීවිතේට ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් උඹේ හොඳම යාළුවටත් බලන්න මේක share කරන්න මේ නේ හෙට අනිද්දාට සුපර් බ්ලොග් ටිකක් තියෙනවා මේ බ්ලොග් ගන්න නෙමෙයිනේ මේ මම නිකන් කතා කරන්න ආවේ ඔයගොල්ලන් එක්ක මේ එහෙනම් හෙට අනිද්දාට සුපර් බ්ලොග් එකකින් හම්බෙමු මේ වීඩියෝ කට් කරන්නේ කෙල්ලෙක් නෑ බං මට බලන්න ඒ උඹට කෙල්ලෙක් ඉන්නා උටක් තියෙනවා උඹට ඉන්නා කෙල්ලෙක් අර වෙයි බං මට කෙල්ලෙක් නෑ අනේ බං ඔය මකුලේ ප්‍රශ්න අතරම කෙල්ල ඕනේ ජීවිතේ අඩු ජීවිතේට ආතල් ගන්න වෙන දේවල් තියෙනවා බං කෙල්ල ඕනේ ආතල් දෙක ගන්න කෙල්ලම ඕනේ ඔයාලා දන්න තරම තමයි කමන්නේ වීඩියෝ ඉවර කරමු